හරි කෙසේ හෝ වේවා දැන් මේ අද කියන්නේ මෝහිනී නිර්මාණය වීමේ කතාව. කෙටි කතාවක්. දැන් මේක මම ලියන්නේ කෙටි කතාවක අපි ප්‍රධාන වශයෙන් අඳුර ගන්න ඕන ලක්ෂණයක් තමයි දීර්ඝ විස්තර නැහැ. පරිසර අලංකරණ හෝ වේවා, පසුබිම් නිරූපණය හෝ වේවා දීර්ඝ වශයෙන් කියන්නේ. ඇතැම් විට ඒ චරිත අනෙක් චරිතත් එක්ක කරනු ලබන විවිධ ක්‍රියා සහ ප්‍රතික්‍රියා තුලින් අපිට පුළුවන් මේ චරිතයේ චරිත ලක්ෂණ මොනවද නැත්නම් චරිත නිරූපණය මොකක්ද කියන කාරණාව අඳුර ගන්න. පසුබිමත් එහෙමයි. නමුත් යම් මට්ටමක පරිසර අලංකරණ දකින්න පුළුවන්. හරි. අපි වැඩේ පටන් ගමු. මෙන්න මෙහෙමයි මම කතාව ලියන්නේ. මෝහිනී නිර්මාණය වීමේ කතාව. ඒක ලස්සන රාත්‍රියක්. නාගස්ස කන්ද උඩින් හඳ පායපුහම මුළු ගමම පේන්නේ හරියට රත්තරන් ආකාරයක් මැද දිලිසෙමින් තියෙන ස්වර්ණ විමානයක් වගේ. ගින්කොන ඔය ගමේ වම් පැත්තට වෙන්න සඳ එළියත් එක්ක තරගයට සින්දු කියන ගමන් ඔහේ ගලාගෙන යනවා. මේ ශ්වේත නිශාව අන්ධකාරයෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඔන්න මම මේ කතාව ආරම්භයත් එක්කම මේ පොඩි අර පරිසරය ගැන මේ කතාව දිවගෙනන පසුබිම පිළිබඳව යම්කිසි ඉංගියක් දීලා තියෙනවා. මේක ලස්සන ගමක්, ලස්සන රාත්‍රියක්. එක පැත්තකින් ගින්කොන ඔය ගලාගෙන යනවා. නාගස්කන්ධ කියලා කන්දක් තියෙනවා. හරි. මම දැන් මේවා ඇයි කෙටි කතාවට ගේන්නේ කියන කාරණාව කටි කතාවේ ඉස්සරහදී තේරෙනවා. ඒක තමයි මේ කියන්නේ කතා වින්‍යාසයක් තියෙන්න ඕනේ. හේතුඵල සම්බන්ධතාවයක්. තුවක්කුවක් ගේන්නේ පත්තු වෙනවා. තුවක්කුවක් ගෙනවොත් පත්තු වෙනවා. කන්දක් ගේනවා නම් අනිවාර්යෙන් ඒ කන්දත් එක්ක ඵලයක් තියෙනවා. හරි. එහෙනම් කතා වින්‍යාසයේ පවත්වා ගැනීම අතිශය වැදගත්. ධාරණයේ ඒකාග්‍රතාව. එක ඉලක්කයකට මම ලියන්නේ. නව කතාවක ඉලක්ක ගොඩක් තියෙනවා. අපි කතා කරා. කෙටි කතාවක නැහැ. කෙටි කතාවක එක් ප්‍රබල ඉලක්කයක් තියෙනවා. ධාරණයේ ඒකීයත්වයක් තියාගෙන යන්න ඕනේ. හරි. මුළු නබෝ ගැබම කාල වර්ණයෙන් වෙලිලා එක පාර මහා රළු අනෝරා වස්සක් ඇදහැළුණා. ගමේ උදවිය කිව්වේ උන්දලාගේ මතකයේ තියෙන කාලෙකට මෙහෙම වැස්සක් වැටිලා නැහැ කියලා. මුලින්ම මම පටන් ගන්න ඒක ලස්සන රාත්‍රියක් කියලා. ගින්කොන ඔය ගමේ වම් පැත්තට වෙන්න හේ ගලාගෙන යනවා. මාර ලස්සන රාත්‍රියක් නැවෙනවා අපිට. හැබැයි මම එක පාර ඒ ලස්සන රාත්‍රිය වෙනස් කරනවා. මුළු නබෝ ගැබම කාල වර්ණයෙන් වෙලිලා එක පාර මහා අනෝරා වැස්සක් වැටුණලු. ඇයි මේ පරිසරය වෙනස් කරන්නේ? නබෝ ගැබම කාලවර්ණයෙන් වෙලිලා මහා අනෝරා වැස්සක් වැටෙනවත් එක්කම අපිට කියවන පාඨකයට යම් කිසි පොඩි පණිවිඩයක් එනවා අනතුරක සේයාව. හැබැයි එදා මහා වරුසාවකින් ගම වෙලාගත්ත විතරක් නෙවෙයි. ඒ රාත්‍රියේ තවත් භයංකර දෙයක් වුණා. ගමේ වම් පැත්තේ කෙළවරේ ගින්කොනෝයේ කිට්ටුවම ගෙදර හිටපු නිශාන්ත එදා රෑ එක පාරටම අතුරුදහන් වෙලා තිබුණා. නිශාන්තගේ ගෙදර උදවිය කිව්වේ එදා කුඹුරු කොටල හන්දිපත් අමාරුවටම නිශාන්ත කලින්ම නිදාගත්තා කියලා. හැබැයි උදේ බලද්දී නිශාන්ත ගෙදර හිටියේ නෑ. දැන් මෙතෙන්දී මම තව දෙයක් කියන්න ඕනි. කෙටි කතාවක් කියන එක අපිට මුලින් මැදින් අගින් කතාවේ මුලින් මැදින් අගින් කියන මේ ඛණ්ඩන තුනේම පටන් ගන්න පුළුවන්. අවස්ථා තුනේම පටන් ගන්න පුළුවන්. හරි. මුලින් පටන් ගන්නවා කෙටි කතාවේ. ඒ සිද්ධිය ප්‍රබල සිද්ධිය ආරම්භ වෙන තැනින් පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට මැදින් පටන් ගන්න ඉවර වෙලා මුල් කතාව පස්සේ කියන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට දැන් ඔයාලා ෆිල්ම් බලනවානේ මිස්ට්‍රි, ත්‍රිලර් කියන කැටගරි එකට වැටෙන ඒවා, මිස්ට්‍රි ත්‍රිලර් කියන කැටගරිය, හොරර් කියන කැටගරි එකට වැටෙන ඒවා. අනේ බලනවානේ. හරි. එතකොට දැන් ඔය ගොඩාක් මිස්ට්‍රි කියන, අභිරහස් කියන කැටගරි එකට වැටෙන ඒවා. ගොඩක් චිත්‍රපටිවල කතාව පටන් ගන්නේ එක්ක අගින් නැත්තම් මැදින්. හේතුව ඇයි ඒ අභිරහස වුණේ කොහොමද කියලා තමයි මේ හොයාගෙන යන්නේ. ඒ කියන්නේ අර මුල කතාව හොයාගෙන යනවා. එතකොට තමයි ඒක අර ත්‍රිලර් එක තියෙන්නේ. අපි බලන්න ආසයි එතකොට. හරි? දැන් හොරර් කියන ඒ වගේ ඊට වඩා යම්කිසි වෙනසක් තියෙනවා යම්කිසි වෙනසක් තියෙනවා. මිස්ට්‍රි වලට වඩා හොරර් කියන එකේ වෙනසක් තියෙනවා. හොරර් එකේ අපි දන්නා මේ හොල්මන් කතාවක් අල්මාරිය දොර අරිනකොට බෑ ගාලා ඉන්නවා. හොල්මන අල්මාරිය ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා. දැන් මිස්ට්‍රි වල එහෙම නෙවෙයි. මිස්ට්‍රි වල තියෙන හැම වෙලාවෙම තැති ගැන්මක්. ඊළඟට මොකක් වෙයිද? ඊළඟට මොකක් වෙයිද? හැබැයි අර හොරර් වල එක කෙටි කතාවක නම කතාවක වුණත් අපි දන්නවා හොල්මන ඉන්නවා. ඉන්නවා කියලා දන්නවා. හරි? දැන් මේකත් ඇවිල්ලා අර මිස්ට්‍රි එකක්. මිස්ට්‍රි එකක්. දැන් කතාව මම පටන් ගන්නේ මැදින්. මැදින් පටන් ගන්න. එහෙම පටන් ගන්න පුළුවන්. හරි? එහෙම පටන් ගන්න පුළුවන්. රයිට්. අපි යනවා ඉස්සරහට.
නිශාන්තව හොයන්න ගමේ උදවිය මුළු ගමම පීරුවත් හෝඩුවාවක් නම් හම්බුනේ නැහැ. අන්තිමට ඉතුරු වුණේ නාගස්කන්ධ. නාගස්කන්ධ කියන්නේ වැල්ලම්පිටිය ගමේ හදවත වගේ. මේ නාගස්කන්ධ වනාන්තරයේම මේ ගමට ලස්සන ගෙනාව විතරක් නෙවෙයි. සමහර වෙලාවට ගෙදර හරිය මොකුත්ම උයන්න නොතිබුණ දාට නාගස්කන්ධ වනාන්තරයේ කොස්දෙල් ගස් ගමේ එහෙව් මිනිස්සුන්ගේ බඩ පිරෙව්වා. සමහරු නම් කිව්වේ ඔය වනාන්තරයේ යක්කු ඉන්නවා කියලා. දහරණේ ඒකී යත්තේ ඈ මම මේ අන්තිම ඉලක්කයට යන්නේ. එතකොට මම කියන කෙටි කතාවෙන් පණින්නේ නැහැ. හරි? එපිටට පණින්නේ නැහැ. මගේ ඉලක්කෙන් එහාට පයින්නේ නැහැ. මම ධාරණේ ඒකී යත්තේ තියාගෙන යන්නේ. හැබැයි එදා වෙනකල් කවුරුත් යකෙක් ඇහැකට නම් දැකලා තිබුණේ නැහැ. ගමේ උදවිය නිශාන්තව හොයන්න නාගස්කන්ධට ගියා. අන්තිමේට නිශාන්තව හම්බුණා. හැබැයි පණ පිටින් නම් නෙවෙයි. නිශාන්තගේ නිසල ශරීරය මහා ගල්තලාවක් මැද්දේ වැටිලා තිබුණා. දොස්තර වාර්තාවෙන් කිව්වේ නිශාන්ත මැරිලා තියෙන්නේ පපුවේ අමාරුව හැදිලා කියලා. හැබැයි පෙර දවසේ කලින්ම නිදාගන්න ගියපු නිශාන්ත එදා රෑ නාගස්කන්ධට ගියේ ඇයි කියලා නම් කාටවත් හිතා ගන්න බැරි වුණා. අන්න දැන් පොඩි තියෙනවා තැතිගැන්මක්. හරි? පොඩි අර මොකද්ද ඊළඟට වෙන්නේ? ඇයි එහෙම උනේ? හරි? ඒ අර වෙච්ච සිදුවීම හේතුව හොයාගෙන යාමට පාඨකයන්ට පොඩි හේතුවක් තියෙනවා. මම මෙතනින් කතාව නතර කරොත් එහෙම අරකී බයිනවා මට. හරි? ඒ වගේ අර පාඨකයන්ට ඊළඟ කොටස කියවන්න ආසාවක් තියෙන්න ඕනේ. ඒක තමයි කතුවරයා පාවිච්චි කරන ඒකවිධ භාෂා උපක්‍රම. තමන්ගේ භාෂාව ඇසුරු. මොකද කෙටි කතාවක කෙටි කතාකරුට තියෙන ප්‍රධානතම මෙවලම තමයි භාෂාව. දැන් අපි ඉස්සරහට කතා කරනවා. හරි කොහොමද මේ භාෂාව පාවිච්චි කරන්නේ කියලා. දින මාස සති ගණන් ගෙවිලා ගියා. නාගස්කන්ධත් මහා අභිරහසක් කරපින්නා ගනිමින් නිසලව වැල්ලම්පිටිය වම් පැත්ත කෙළවරට වෙන්න ඔහේ සුසුම් හෙලමින් බලන් හිටියා. හැබැයි මේ නිහඬියාව වැඩි කාලයකට නෙවෙයි. නිශාන්තගේ මරණයෙන් හරියටම මාස 3කට පස්සේ නාගස්කන්ධ වනාන්තරය තවත් ගොඳුරක් දැහැගත්තා. ඒ ගමේ හිටපු එකම උපාධිකාරයා නන්දන මේ විදිහට මෙතන ඉඳන් හැම මාසෙකම මේ ගමේ හවහට එලිබහන ඉලන්දාරින්ගෙන් දෙන්න තුන් දෙනා නාගස්කන්ධ වනාන්තරයේ කොහේ හරි තැනක වැටිලා ඉන්නවා ගමේ මිනිස්සුන්ට හම්බුණා. මොකද උනේ කියලා අහන්නවත් ඒ කිසිම කෙනෙක් පණ පිටින් හමුුනේ නැහැ. ඔන්න දැන් මම එක සිද්ධියක් කිව්වා. දැන් මේ කතාව මැදින් මම මේ කියන්නේ. මැද සිද්ධියක්. අගත් නෙවෙයි මැද එකක්. හරි? දැන් ඊට පස්සේ තමයි දැන් මම කතාවේ ඔන්න මුල කියන්නේ. මෙහෙම පටන් ගන්න පුළුවන් කෙටි කතාවක්. හරි? කෙටි කතාව මෙහෙම පටන් ගන්න පුළුවන්. තාම අපිට චරිත හම්බුනේ කිහිපයයි. නිශාන්තගේ චරිතය. ඊට පස්සේ ගමේ උදවිය කිව්වහම එතන චරිත කිහිපයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ නන්දනගේ චරිතය. දැන් මේ එකකවත් නිශාන්ත නන්දන කියන එක අය සම්බන්ධයෙන් අපිට ලොකු අයිඩියා එකක් ගන්න බෑ. ලොකු චරිත නිරූපණයක් ගන්න බෑ. අපිට දැන් අර කතාවේ හම්බෙන ප්‍රබල චරිතේ තාම හම්බුනේ නෑ. මොකද අපි මෙතෙන්දී කතා කරනවා එක ප්‍රධාන චරිතයක් ඉස්මතු වී පේනවා කියලා. නමුත් ඒ චරිතය අපිට තාම හම්බුනේ නෑ. අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි කවුරුත් නොදන්නවා වුණාට මීට මාස ගණනාවකට කලින් මේ ගමේ තවත් බිහිසුණු දෙයක් සිදු වෙලා තිබුණා. සිරිමිලේ කියන්නේ වැල්ලම්පිටිය ගමේ හිටපු හැඩකාරි මහතුන්ගේ ලොකු දුව. සිරිමලී කොළඹපුරයට ගියේ වැල්ලම්පිටියේ නන්දනට පස්සේ වාසිටියට ගියපු එකම එකී විදිහට. සිරිමලී කොච්චර ලස්සනද කියලා කියනවා නම් ගමේ කොල්ලකොරොට්ටෝ සිරිමලීගෙන් කැමැත්ත ගන්න සෑහෙන්න දත කෑවා. දැන් අරු කන්ෆියුස් වෙලා වගේ බලන් ඉන්නවා මේ වාසිටිය කියන්නේ මොකක්ද කියලා. දැන් වාසිටිය ඔය වාසිටි කියන නම පාවිච්චි කරන්නේ මේ විශ්වවිද්‍යාලයට තමයි සාමාන්‍යයෙන් 1980 වගේ දශකවල. හරි? කැම්පස් එකට ගියේ වාසිටිය. එතකොට දැන් මේ වගේ වචන පාවිච්චි කරන්නේ කතුවරයා මේ කතාව සිද්ධ වෙන්නේ කොයි කාලෙද වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේක ඇවිල්ලා ගමක් වටා එතන කතන්දරයක්. හරි? එතකොට අර යම් කිසි මට්ටමකට මේ කතාව සිද්ධ වෙන කාලය පිළිබඳව අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වචන පාවිච්චි කරනවත් එක්ක. කෙටි කතා කරුවා ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනි තමන් කියන දේ සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න. එතකොට තමන් පාවිච්චි කරන වචන හරහා ලොකු පණිවිඩයක් ලොකු දෙයක් ජනනය කිරීමේ ශක්‍යතාවය කෙටි කතා කරුවට තියෙන්න ඕනේ.
හරි. ඒ නිසා කෙටි කතා කරුවා හරි පරිස්සම්. මොකද දීර්ඝව විවරණය කරන්න බෑ. කෙටි කතාවක් කියලා කියන්නේ සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න ඕනේ දෙයක්. හැබැයි සිරිමිලි නෙවෙයි ඔවා ගානකටවත් ගත්තේ. හැබැයි එකම එක දවසක් සිරිමිලිගේ පස්සෙන් ආපු එකම එක කොල්ලෙක්ට සිරිමිලිට හිත ගියා. හැබැයි සිරිමිලි කවදාවත් හිතන්න නැතුව ඇති සිරිමිලි මේ ලං කරගත්තේ Tamanගේ ජීවිතේ විනාශය කියලා. අපිට එක ප්‍රබල චරිතයක් හම්බෙනවා කියලා කිව්වා කෙටි කතාවක. දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපිට ඒ චරිතය හම්බුණා. එතකොට මේ සිරිමිලි කියන චරිතයේ වටා තමයි මේක ගෙතෙන්නේ. සිරිමිලිගේ ජීවිත කතන්දරයේ වටා තමයි මේක ගෙතෙන්නේ. කියන කාරණාවට චූටි ඉඟියක් හම්බුණා. අපි තාම දන්නේ නැහැ එයාගේ වටේමද කියලා. නමුත් පොඩි ඉඟියක් අපිට හම්බෙනවා. අපි යන් ඉස්සරහට. රුවන් දන්නවනේ මම පොඩි කාලේ ඉඳන් කාටවත් බහ දුන්න එකියක් නොවන විත්තිය. මම මොකද නොදන්නේ සිරිමිලි. අන්න ඒ හින්දාමනේ මං ඔබට මෙච්චර මනාප බං. රුවන් අයියා මං වාසිටි ඉවර කරලා එනකන් ඉන්ට. ආවම බැරියේ අම්මටයි අප්පච්චිටයි කියලා මේක පිළිවෙලක් කරගන්න. වාසිටි අකුරු කියූපු එකියක්ව මට අරන් යන්න උඹලගේ අම්මා ඉඩ දෙයිද නගා. ඇයි අයියන්ටිගේ මොන අඩුපාඩුවක්ද? ඒ විත්ති මං අම්මලත් එක්ක කතා කරගන්නම්කෝ. නගා කවද්ද ආපහු යන්නේ? මං ලබන සුමානේ යනවා. නගා යන්න කලින් මං ආසයි නාගස්කන්ධ නගින නගත් එක්ක. අහා. නාගස්කන්ධ නගින්න ආසයිලු නගත් එක්ක. හරි. රයිට් දැන් පොඩි සිද්ධි ටිකක් වෙනවා ඈ. දැන් නාගස්කන්ධ කියන එක හැම එකටම සම්බන්ධයි. මගේ කතා වින්‍යාසය පවත්වා ගන්න ඕනේ. හරි. නිකාං දේවල් ගේන්නේ නැහැ. හේතුඵල සම්බන්ධතාවය තියෙන්න ඕනේ. හේතුවක් ඇතුව තමයි මේ දේවල් හැම එකක්ම දිවෙන්නේ. හරි. කතා වින්‍යාසය පවත්වා ගැනීම අතිශය වැදගත්. හරි. යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඊට දවස් දෙකකට විතර පස්සේ සිරිමිලි රුවන් එක්ක නාගස්කන්ධ නැග්ගා. හැබැයි එයා ආපහු ගෙදර ආවේ එයාට තිබුණු වටිනම දේ නැති කරගෙන. සිරිමිලිගෙන් Tamanගේ කාමාශාවන් විතරක්ම සන්තුෂ්ත කරගන්න බලාපොරොත්තු වුණු රුවන්ට මේ ගැන කිසිම හිතක් තිබුණේ නැහැ. රුවන් ගැන අසීමිත ප්‍රේමයෙන් Tamanගේ මුළු ජීවිතේම එදා නාගස්කන්ධෙදී සිරිමිලි රුවන්ට දුන්නා. නාගස්කන්ධ නිසල්මනේ බලන් හිටියට එදා ඒ මහ කන්ද තනිවම සෝසසුම් හෙළුවා. මේ කෙටි කතාව මම මේ මෝහිනී නිර්මාණය වීමේ කතාව කියලා මේ කෙටි කතාව මේ අංග ටික පැහැදිලි කරන්න ගත්තේ එක පණිවිඩයකුත් එක්ක මේ කෙටි කතාව ලියන කෙටි කතාකරුවා විදිහට මම. හරි එහෙම නැත්නම් ඔබට මේක පැහැදිලි කර දෙන්න කෙටි කතාවේ ලක්ෂණ ටික පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය හින්දා මේ කෙටි කතාව ගොඩනගන නිර්මාණකරුවා විදිහට මම මේ කෙටි කතාවෙන් ආදරණීය දියුණුවරුන්ට හොඳ පණිවිඩයක් ගේන්න හිතුවා. සිරිමිලි කොළඹපුරේ ගිහින් මාස 4කට විතර පස්සේ සිරිමිලිගෙන් රුවන්ට ලියුමක් ලැබුණා. රුවන් මගේ බඩේ දරුවෙක්. මට හිතා ගන්නත් බෑ මොකක්ද කරන්න කියලා. Tamanගේ හිත සනසවන පිළිතුරක් වෙනුවට සිරිමිලිට ආපසු රුවන්ගෙන් හම්බුනේ මුළු හදවතම කම්පා කරන ලිපියක්. සිරිමිලි ඔයා වාසිටියට වෙලා මුකා එක්ක මගුල් නටනවාද කියලා මන් දන්නේ නැහැ. ඔයාට මගෙන් නුන වරදක් නැහැ. මෙතනින් එහාට ඔයාගේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. සිරිමිලිට මුළු අහසම ඔළුවට කඩාගෙන වැටෙනවා වගේ හිතුණා. හිත හදන්න හරි සිරිමිලි ළඟින්ම හිටියේ නයෝමි. නයෝමි නොහිටින්න සිරිමිලි ජීවිතේ නැති කරගන්නේ ඒ දවස්වලමයි. මාස කිහිපයක් ගෙවිලා ගියා. සිරිමිලිට දැන් වාසිටියට යන්න බෑ. එයා දැන් ගැබිනියක්. ගෙදර එන්නත් බෑ. ඇවිත් අම්මලාට කොහොමද මුණ දෙන්නේ? හැබැයි එක දවසක් සිරිමිලි බොහොම දරදඬු තීරණයක් ගත්තා. කොහොම හරි නාමල්ව හම්බෙලා වැද වැටිලා හරි දරුවට තාත්තා කෙනෙක් වෙන්න කියලා ඉල්ලන්න හිතුණා. ගැහණියක් මේ ලෝකේ අසරණ වුණාම ඒ ගැහණියට විඳින්න වෙන දුක් වේදනා වචනෙන් විස්තර කරන්න අමාරුයි පුතේ. සිරිමිලි සාරියට හරියට හැඩයි කියලා දෙතුන් දොහක්ම නාමල් කියලා තිබුණා. භාග වෙලාවට මං සාරියක් ඇදන් නාමල් අයියා ඉස්සරහට ගියාම එයාගේ හිත උණු වෙයි. මාස 5-6ක බඩක් එක්ක සිරිමිලි අමාරුවෙන් සාරිය පටලා ගත්තා. ඇයි කෙලින්ම ගියේ නාමල්ව හොයාගෙන. හරියටම වැල්ලම් පිටියෙන් බැහැලා නාමල් වැඩ කරපු උළුමෝල ළඟට වෙලා නාමල් හවස් වරුවේ එනකල් සිරිමිලි බලන් හිටියා. හවස් වෙද්දී එකා දෙන්නා උළුමෝලෙන් පිටත් වෙලා යන්න ගත්තා. පිටකංකාරයෝ හින්දා සිරිමිලිට ඒ තරම් උන් ගැන නිශ්චයක් නැහැ. හැබැයි එතනින් ගියපු හැම එකෙක්ම
සිරිමලේ දිහා හෙළුවේ හරි කෑදර බැල්මක්. හැබැයි නාමල් නම් එතනින් ගියේ නෑ. බලන්න පුතේ මං අර ධාරණේ ඒකීයත්වය කියන එක තියාගන්නවා. හරි. අන්තිමේට මොකක් හරි සිරිමලේට වින්නයියක් වෙනවා. හරි එතෙන්ට අවශ්‍ය කරන දේවල් ටික මම ඒකීයත්වයක් ධාරණාවේ ඒකීයත්වයක් මගේ අරමුණට අවශ්‍ය කරන දේවල් ටික මම හදාගෙන යන්නේ මේ. මම මේ කතාවේ සිද්ධි මාලාව සංවිධානාත්මකව තමයි ඉදිරිපත් කරන්නේ. ඒතකොට මේවා එකිනෙකට සම්බන්ධයි. සිරිමලී උළුමෝල ඇතුළට ගියා. නාමල් හොයන්න. උළුමෝලේ අයිතිකාරයයි නාමලුයි තවත් පිරිමි කිහිප දෙනෙකුයි එදා උළුමෝලේ කසිපු බොන ගමන් හිටියේ. නාමල්ව දැක්ක ගමන් සිරිමලී දුවගෙන ගිහින් නාමල්ව බදාගත්තා. හැබැයි සුහද පිළිගැනීමක් වෙනුවට නාමල් සිරිමලී ගැබ්බරද කියලාවත් බලන්නේ නැතුව තල්ලු කරලා විසික් කරලා දැම්මා. කවුද නාමල් මේ? එහෙම ඇහුවේ උළුමෝලේ අයිතිකාරයා. මේකි මං බදින්න හිටපු ගෑණි. මේකිට මං කිසිම අඩුපාඩුවක් කරේ නෑ ලොකු මහත්තයා. එහෙව් තියේදී මේකි කොළඹපුරේ ගිහින් වෙන උන් එක්ක මගුල් නටලා දරුවෙක් හදාගෙන. සිරිමිලි විසික් වෙලා ගිහින් වැදුණු පාරට එයාට මේ වෙනකොටත් සිහිය නැති වෙලා තිබුණේ. නෙදකින් මෙහෙමත් ගෑනු. එතන හිටි තව එකෙක් කිව්වා. මේකි ජීවත් වෙලා හිටියොත් කොහෙවත් නැති මරාලයකට මට කරගහන්න වෙනවා. ලොකු මහත්තයා මේකට මොකද්ද මං කරන්නේ? වෙනමක් කරන්නද? ඔන්න ඕකිගේ බෙල්ල මිරිකලා නාගස්කන්ධේ බලලා දාපල්ලා. ඒ අසමත් જાති අසික්කිත පිරිමියතින් එදා සිරිමිලි නොසෑහෙන වේදනාව වින්දා. අන්තිම හුස්ම පොද හෙළන කල්ම මාස 5ක ගැබෙනියක් වුණු සිරිමලි එතන හිටපු හැම පිරිමියෙක් අතින්ම සමූහ දූෂණයට ලක් වුණා. කාටත් හොර රහසේම සිරිමලිගේ නිසල සිරුර නාගස්කන්ධේ මහ පොළවේ පස් යට හැංගිලා ගියා. හැම හැන්දෑවකම අසරණුණු කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරන හැම පිරිමියෙක්ම සිරිමලිය ගොදුරු කරගත්තා. තමන්ට වුණ දේ තව කාටවත් නොවෙන්න මේ අදම සමාජයේ ජීවත් වුණු කාමාශාවෙන් පෙළෙන පිරිමින්ට අතුගාලා දාන්න අන්තිමේ සිරිමලි මෝහිනී වුණා. ඒ හින්දා සමහර දාක හවසට පිරිමි ළඟට ඇවිත් බබා වඩා ගන්නවද සාරි හන්දනවද කියලා සිරිමලි අහන්න පටන් ගත්තා. උඹේ දරුවා ගන්න කවුරු නොයන මූසල මන්දියේ සහන් වේගිරිය විශ්වයේ සොඳුරුතම සිංහල පන්තිය 9 10 හා 11 ශ්‍රේණි සඳහා නව පන්ති ආරම්භුණා. විදුමින් කෙලියොය නැනස පිළිමතලාව මුළු ලංකාවටම ඔන්ලයින්. වැඩි විස්තර සඳහා අමතන්න 077 57 75 303